ඉෂාරාට පොත දුන් සැකකාර නීතිඥවරියගේ පාතාල සබඳතා එළියට ලංකාදීප පත්තරේ වාර්තා කරන්නේ ගායන් සූර්ය ආරච්චි විසින්. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකා ඉෂාරා සෙව්වන්දි යන අයට ගිනි අවිය සංගවාගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් නීතිඥවරිය 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවන් වන සලින්දු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලින්දු සහ නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තන් වෙනුවෙන් එම රටට ගොස් ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. දැනට විදේශ රටක සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික දරුන් නැමැත්තා විසින් එම මුදල සැකකාර නීතිඥවරියට ගෙවනු ලැබ ඇති බවද පොලිසිය පවසනවා. සැකකාර නීතිඥවරිය වසර 2ක පමණ කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික දරුන් නැමැත්තා සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවත් දරුන් නැමැත්තාගේ ඉල්ලීම පරිදි සැකකාර නීතිඥවරිය තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සමග 2023 වසරේදී මැඩගස්කරයට ගොස් ඇති බවටත් පොලිසිය තොරතුරු සඳහන් කරන බව ලංකාදීපය වාර්තා කරද්දී මාධ්‍ය පත්‍රයේ මෙලෙස වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා. කීර්ති මෙන්ඩිස් ගණේමුල්ල සංජීව ඝාතනයට සෙව්වන්දිට උදව් කළ කඩවත ලෝයර් නෝනාගේ පැටිකිරිය එළියට. මව්බිමට වාර්තා කරන්නේ කීර්ති මෙන්ඩිස් විසින්. කෝරළගමගේ මන්දීනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටිනවා. සංජීව ඝාතනය සම්බන්ධයෙන් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම සිදු කරනුයේ සංජීව ඝාතනයේ මහ මොලකරු කෙහෙල් බද්දර පද්මේ නිසා බවයි. ප්‍රශ්න කිරීමේදී සංජීව ඝාතනය සඳහා වෙඩික්කරුට සහ ඉෂාරාට අධිකරණ භූමියට ඇතුළු වීමට සහ ගිනි අවිය අධිකරණ භූමියට ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දී ඇති නීතිඥවරියක් ගැන තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව විමර්ශන සිදු කරන නිලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ සංජීව ඝාතනයට ගිනි අවිය රැගෙන යාමට අවශ්‍ය අපරාධ නඩුපොත, නීතිඥ හැඳුනුම්පත, නීතිඥයින් භාවිතා කරන ටයි පටි සියල්ල දී ඇත්තේ අදාළ නීතිඥවරිය විසින් බවයි. එමෙන්ම වැඩිදුරටත් කළ විමර්ශනයේදී වෙඩික්කරුට සහ ඔහුට සහාය දුන් සෙව්වන්දිට මාර්ගයේ ගමන් කිරීම සඳහා රථයේ ඉදිරිපස අලවා තබන නීතිඥ ලාංඡනය සහිත වාහන ඇතුළු කිරීමේ බලපත්‍රයක්ද ඇය විසින් ලබා දී ඇති බවත් සඳහන් වනවා. වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී නිලධාරීන් සැක කරන්නේ ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මෙහෙය වූ කෙහෙල් බද්දර පද්මේ හා සමීපතමයකු හරහා මෙම ආධාර උපකාර නීතිඥවරිය විසින් ලබා දී ඇති බවයි. එම සමීපතමයා මෙතෙක් කොටු වී නැති අතර ඔහු තවමත් ඩුබයි රාජ්‍යයේ රැඳී සිටිනවායි කියලත් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම නීතිඥවරිය කෙහෙල් බද්දර පද්මේ හෝ ඉෂාරා ඇතුළු ඔහුගේ සගයන් සමග හෝ තිබූ සබඳතාව සොයා බැලීම සඳහා ඇගේ ජංගම දුරකථන ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. සැකකාර නීතිඥවරිය වර එක තවත් අපරාධ කල්ලි සමාජිකයන් දෙදෙනෙකු වූ හරක් කටා සහ කුඩු සමිඳුගේ නඩුවලට පෙනී සිට ඇති බවට තොරතුරු ලැබී ඇති හේයින් එය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් අද මව්බිම පත්තරයේ ගෙන එන ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා.